ලයිසන් එක ගත්තේ හොරෙන්. හොරාට ලයිසන් එක ගත්තේ. ඉතින් කොහොමදනේ? මට ඔයාලට කතා කරන්නත් බැරි වුණානේ. කොහොමද ඉතින් කොහොමද සැපසනේ කොහොමද? ගණන් ගන්නපුවා මේ කුස්සියේ මැස්ස ගොඩාක් ඉන්නවා. මොකද මේ කුස්සියේ තියෙන එළියේ. ඒක නිසා මේකේ මැස්ස ගොඩක් ඉන්නවා. අද ඉතින් අපි උයමු හොඳේ. අද තියෙන අපිට උයන්න. මම උයන්න දන්නේ නැහැ. ඒ උනත් බල්ලොන්ට දෙන කෑම එකක් නිසා උලක් නැහැ. කරහට හදන්නේ නැහැ. රහට හදනවා මං කියන්නේ. ගොඩක් රහට. මං vlog එකක් කරන්න හිතුවේ නෑ. ඒත් මම හිතුවා ඔයාලවත් ඒකට සහභාගී කරගන්න. තනියෙන් පින් කරන්න මොකෝ හැමදේම අතල් ගන්න බෑනි ළමයි පිනක් දාමක් කරන්නත් ඕනේ. මම නම් කියන්නේ. ඉතින් එහෙනම් බත් එකක් හදමු. මං ගත්තා කංකු මිටියක් බල්ලන්ට කන්න දෙන්න. වත්තක ගත්තා. හරිපු පැකට් එකකුත් ගත්තා. මොකද අපේ අයිට පරිප්පු දාලා දෙනවා. ඉතින් පාරයටම දෙනවා. බත් කියලා කිව්වේ පාරේ බල්ලන්ට බත් එකක්. හොඳේ නැත්තම් ඔයාලත් මේ මෙතන පිකන් ටික උස්සගෙන අපේ ගෙදර බත් කන්න. මම මේක ගොඩක් කල් ඉඳන් කරන්න හිතන් හිටපු දෙයක්. ඒ වුණාත් ඉතින් දන්නවනේ. මට මගේ කම්මැලිකම ලොකුයි ඔක්කොම වඩා. ඉතින් ඒක නිසා මේක මට කරන්න හම්බුන්නේ නැහැ. ඒ වුණත් මම අද හිතුවා අනිවාර්යයෙන්ම බල්ලොන්ට කන්න දෙන එක කරනවා කියලා. හරි මම ඒක දැක්ක වැටෙනවා. මම ඒක අහුලලා මම ඒක දෙකට කපලා මම ඒක ආපහු දෙකට කපලා භාජනයකට දැම්මා. බය වෙන්න එපා මම ඒක හොදනවා අන්තිමටම. නැත්තම් ඔයාලා හිතයි මම වට වැලි පිටින් බල්ලොන්ට කන්න දෙනවා කියලා. මම ආසම කැම තමයි වටක්. දැන් මට මේක බල්ලොන්ට දෙන්න කන්න හිතෙනවා. දැන් ඔයාලා හිතන ඇති මට වට්ටක ගෙඩියක්වත් කපා ගන්න පණ නැහැ කියලානේ. හරි පණ නැහැ වුණත් මට වට්ටක ගෙඩියක් නම් කපන්න පුළුවන්. ඔතන වෙන්නේ අපේ ගෙදර පිහි එකක්වත් මොහත් නැහැ. බොරු කියන්න ඕනේ නැහැ ලුණු ගෙඩියක්වත් කපන්න බෑ ඒ තරම් මොට්ටයි. හරි. අපේ අක්කා වගේම. මම මොකද කියන්නේ හිටියේ මම සාමාන්‍යයෙන් පීයක් අතර ගත්තාම අර බොරු කලබලයක් එනවා මගේ ඇඟට. ඒ කියන්නේ අර මට හොඳට හයියෙන් කපන්න පුළුවන් වගේ. මම එහෙම කපන් යනවා ඊට පස්සේ වෙන්නේ මගේ අත කැපෙනවා. ඉතින් ඒක නිසා මම මොහත් පී ගන්නෙ නැහැ. උයන්න. ඊළඟට එපාම කරපු දේ කොළ සුද්ධ කරන එක. අයියෝ මං ආසම නැහැ කොළ සුද්ධ කරන්න. මම කොළ කන්න ආස නැත්තේත් ඒකයි මොකද සුද්ධ කරන්න වෙන්නේ මටනේ. මේ ටික උයන්න තාත්තා මට කිව්වා තඩි ලිපක් ගහලා දෙන්නම් කියලා. ඉතින් එයා ඒ තඩි ලිප ගහනකම් මම මේ ටික හොදලා ලෑස්ති කරගත්තා. අද පාර බල්ලුන්ට අපි කන්න දෙනවා. ඕකේ. ඔයාලට කන්න නෑ. ඔයාලගේ බයි එක තමයි දෙන්නේ. thank you all කරන උදව්වට. ඕකේ. දර බලනවා. කරන පව මදිර තා පොඩි මන් තාපවක් කරගන්නවා. දිමියක උයලා. අපේ ගෙදර පිටිපස්සේ දිමියෝ ගොඩක් ඉන්නවා. ඒ කියන්නේ හරිම ගොඩක් ඉන්නවා. අපි අතු ගන්න ඕනේ හැමතිස්සම නැත්නම් ඒගොල්ලන් ගෙදරට එනවා. අපේ බල්ලෝ දෙන බත් කෑව නැත්තම් මේ බල්ලෝ දෙන්නගේ බත්පුත් කනවා ඒගොල්ලන්. ලෝවෙත් මගේ මොලේ නම් හැන්දි මිටට වඩා අඩුයි ළමයි පේනවනේ. අච්චර ලොකු කල්දීරමුක මම හාල්වල වතුර බලනවා ඇඟිල්ල දාලා. මටම hina මං කරන මෝඩ වැඩවලට. මේ මාර ලොකුකමක් තියෙන්නේ. මේ අහන්නකො මේ පැත්ත හැරෙනවද? මේ බල්ලා මාර පඬිතු බල්ලෙක්. ඔයාලා ගෙදරත් ඉන්නවද අපේ ක්‍රෂ් වගේ පඬිතු බල්ලෙක් කියන අපි සත පහ කරවත් ගණන් ගන්න නැති. මීමි අපේ ක්‍රෂ් එහෙම. අපි හොඩුව ගන්න බෑ මොකද එයා හරි දඟයි. යා දඟලන උතන මගේ බත් එකත් හැලෙනවා. ඉතින් ඒක නිසා මං එයා පොඩ්ඩක් කාමරේට දාලා වැහුවා. බල්ලෝ කයිනේ. හරි පුර හයලා ඔය ඉස්සරහට ඒක ඇවිල්ලානේ. අපේ තාත්තා ඒ බල්ලොන්ගේ බත් එක කාලා රස බැලුවා. අනේ මම නම් කෑවේ නෑ මොකද මම හදපු නිසා මං කෑවේ නෑ. මට මම ෂුවර් නෑ. ඔන්න වෙන කෙනෙක් හැදුවා නම් මම බල්ලෙක්ගේ බත් එකක් හරි කනවා. හැබැයි මම අපේ ක්‍රෂ්ටයි හොඩටයි දීලා රස පරීක්ෂා කරා. පේනවනේ අච්චර පොඩි හැන්දකින් මං හැන්දි ගන්න යනවා. අනේ මන්ට මට තේරෙන්නේ නෑ මගේ මොලේ කොච්චර පොඩිද කියලා. මගේ නමත් චූටි, channel එකත් චූටි, මොලෙත් චූටි. ඔය ටි බල්ලෝ මිස් කවන්නන්නේ. කැත බත් එකක්. හැදෙද්දි කැත වුණාට හැදිලි ඉවරනට පස්සේ ලස්සන කහ බත් එකක්. පේනවා නිකන් බුරියානි වගේ තියෙනවා. බත් එක රහයිද කියලා චෙක් කරන්න ඕනේ අපේ දෙන්නට දීලා. ඒ දෙන්න කනවා නම් බත් එක රහයි. එහෙනම් මට පාර බල්ලට දෙන්න පුළුවන්. බලමු පාර බල්ලෝ කෑවේ නැත්තම් බලෙන් කනවා මම. කොච්චර මහන්සි වුණාද මම අඬන්න මේක හැදුවේ. අර
දුමේ. වව්. ලස්සන බත් එකක්. කහ බත් එකක්. කවුද හැදුවේ? මම හැදුවට මොකෝ කන්න අය නම් ගොඩක් ඉන්නවා. හැබැයි අපේ ක්‍රෂ් මට උදව් කරා කියන්නේ යා මාත් එක්ක නිකන් හිටියා ඉඳගෙන පැත්තකට වෙලා. ඉතින් යාටත් බත් දෙන්න ඕන අනිවාර්යෙන්ම. මම මේ බත් එක නිමෙන්න තිබ්බේ ඒක නිමිලා නැහැ. ඒත් ඔය ක්‍රෂ් ඉල්ලන නිසා මම ඉතින් චුට්ටක් නිමලා දුන්නා. මම අපේ පොඩි එක්කෙනාව රූම් එකට දාලා දොර වැහුවා. මොකද එයා මේක දැක්කනම් ඉඳලා හමාරයි. මොකද පාර බලනට බත් දෙන්න වෙන්නේ නැහැ. එහෙමනම් එයා මේ ඔක්කොම කයි මේක ඇතුළේ බැහැලා එයා හරි ආස බත් කන්න. ඊට පස්සේ මම්මගේ පොලිස් ආදියාව ගෙනාවා. මට වීඩියෝ කැලක් ගන්න බැරි වුණා. මිනිහාගේ සතුට මේක දැකලා. කොහොම හරි යා තමයි රස පරීක්ෂක අද. ක්‍රෂ් හලන්නේ බත් කද්දි ඒත් මෙයා හලනවා බත් කද්දි මෙයා වටපිට බල බල කනවා. එහෙම නැත්තම් මෙයා මේගේ මැද්දේ එහෙම කකා යනවා ඇවිද ඇවිද. ලස්සයිඩනේ පිලිෂයිඩනේ. රසයිද වගේ නෙමෙයි රස වැඩි වුණාම ඔන්න ඕක තමයි වෙන්නේ. පේනවනේ. එයා කාලා පාර බලනකටත් වැඩි දෙන්න තමයි ඔය ඉන්නේ. මට මූණ මහත් වෙනවා. අපි දැන් යනවා අපේ ගේ ගාව හිටිය බල්ලු 3 දෙනෙක්. ඒ 3 දෙනාට බත් දෙන්න. දැන් ඉන්නවද දන්නේ දැන් නැත්තම් මොනවද කරන්නේ? අපේ අක්කත් එක්ක වාහනේ යනවා කියන්නේ මට මගේ මරණ බිය කියන එක දැනෙනවා. බොරු කියන්න ඕනේ නැහැ නේ මේ. එයා හරියට එලවන්න දන්නේ නැහැ. මං හරි බය අපේ අක්කත් එක්ක යන්න මම කරපු බව මට ඔක්කොම මතක් වෙනවා මුලින් ඉඳන්. ඒ අක්කා දන්නවද වාහන පදින්න බෑ කියලා. කින්ටි නවද දැම්මා. හරි බය මේ නෝ අපේ අක්කා වාහන හරියට බෑ. ලයිසන් එක ගත්තේ හොරෙන්. හොරට ලයිසන් එක ගත්තේ. අපි දැන් යනවා බල්ලට කන්න දෙන්න. බල්ල පාපාන කයිද? සමහරක් අය ගෙවල් වල ඉස්සරහා බල්ලන්ට කන්න දෙනවනේ. ඉතින් මම ඒ කප් වලට බත් දැම්මා. මම දුන්නේ කෙහෙල් පොළවල. මොකද මට ඒක එකතු කරන්න ලේසි. පත්තර කොළ වගේ නෙමෙයිනේ. කෑම එක දුන්නේ රෑ වෙලා. ඉතින් අපේ වාහනේ තමයි ගියේ. ඉඩ නැහැනේ දන්නවනේ. ඉතින් එක සීට් එකකට බාජරේ දාලා බත් මං කෙහෙල් කොළේට දාලා තමයි දුන්නේ. අපේ අක්කා තමයි තියන්නේ. ඉතින් එහෙම තමයි දුන්නේ. මේ අමාරුයි. මොකද මම හැමතිස්සෙම බහිනවා. පේනවනේ ඉඩ නැහැ. මේ උනත් ඉතින් අපි අපේ වැඩේ කළා. මම හිතන දෙයක් තමයි අපි පින් කරන්න ඕනේ කට්ටිය එකතු කරගෙන. ඉතින් මම vlog එකක් කරන්න හිතුවේ නෑ. ඒත් මම හිතුවා මොකද මගේ vlog එක බලලා ඔයාගේ හිතින් ඔයා සතුටක් ලබනවා නම් ඒක ඒ පින ඔයාටත් අයිති. මොකද ඔයත් ඒකේ කොටස්කරුවෙක් වෙනවා. පිනක් බලලා ඒක සතුට වෙනවා කියන්නේ ඔයත් හොඳ මිනිස්සෙක් කියන එක. සමහරක් අය ඉන්නවනේ පිනක් කරන කෙනෙක්ටත් ඇද කියනවා ඇයි ඔයා බලන්න බත් දෙන්නේ ඇයි ඔයා vlog එකක් කරන්න. ඉතින් ඔයා කට්ටියට පේන්නද කරන්නේ නෑ. ඒක නෙමෙයි මගේ චේතනාව වෙන්නේ වෙන දෙයක්. ඉතින් අපි අර කියන්නේ කර්ම කියන්නේ චේතනාවනේ. ඉතින් ඔයා හොඳ විදිහට ගත්තොත් ඒක ඔයාට හොඳයි. ඔයා නරක විදිහට හිතුවොත් ඒක ඔයාට නරකයි. කොච්චර හොඳ දෙයක් කරත් ඔයා අන්තිමට නරක විදිහට හිතුවොත් ඒක ඉතින් නරකයි තමයි. ඕකේ. ඉතින් මම පණ්ඩිතයි. පේනවනේ. නෑ මට හිතුණා ඒක ඔයගලන්ට කියන්න. මම දැකලා තියෙන ගොඩක් වීඩියෝස් වල කට්ටිය කියනවා ඉතින් ඇයි ඔය ලෝකෙට පේනක දාන්නේ කියලා. දාන්නේ චේතනාව වෙන දෙයක්. චේතනාව වෙන්නේ ඒක ඔයාලටත් පෙනිලා ඔයාලත් ඒ වගේ වැඩ කරන්න ඕනේ කියන එක. නැතුව සෝබනේට දාන්නේ නැහැනේ කවුරුත් බල්ලන්ට කන්න දෙන එකවත් පිනක් කරන එක කවුරුත් සෝබනේට දාන්නේ නැහැ. පිනක් කරන එක කවුරු හරි දාන්න එක චේතනාවක් තියාගෙන ඒ තමයි ඒක බලන කෙනත් ඒ දේම කරයි කියන අදහස මත. ඉතින් මම නම් දාන්නේ ඒ අදහස මත. ඉතින් ඔයාලටත් චූටි හරි වෙලාවක් තියෙනවා නම් ඉස්සරහා පාරේ බල්ලෙට වතුර ටිකක් හරි දෙන්න. මම හරි ආසයි මේ සත්තුන්ට ආදරය කරන මිනිස්සුන්ට. මම හිතනවා ඔයාලත් එහෙමයි කියලා. අද vlog එක අපි ඉතින් බල්ලන්ට කන්න දුන්නා. ඉතින් මට හරිම සතුටුයි එම වැඩක් කරාට පස්සේ හිතට හරිම සැහැල්ලුයි. බොරු කියන්න ඕනේ නැහැ. මං ගොඩක් කලින් ඉඳන් කරන්න හිතන් හිටපු දෙයක්. අපි කරාද ඉතින් අපි කියන්නේ ඔයයි මමයි මට අපේ උදව් කරපු අක්කලා අපේ තාත්තලා ඔක්කොම එකතු වෙලා තමයි අපි කරේ. එහෙනම් තව vlog එකකින් හම්බෙන්නම්. මතක ඇතුව දීපු කොළ ටික අයින් කරන්නත් අමතක කරන්න එපා. මොකද පත්තර කොළවල දුන්නොත් ඒක තියෙනවා. ඉතින් පාරේ එහෙම කැතයිනේ. ඉතින් බල්ලන්ට කන්න දෙනවා වගේම අනිත් පැත්තට ඒක අස් කරන්නත් අපි දැනගන්න ඕනේ. බයි.